good morning guys. ඉතින් දවස් ගානක් අපි අම්පාරේ නිකන් හිටියේ. මේ දවස් ගානකට පස්සේ තමයි අද ඔය කපන්න ආවේ. මේ වෙනකම් වැස්ස මෙහෙට. ඉතින් අද යන්තම් පායනවා. හේත් හරියට අවුවක් වැටෙන්නේ නැහැ. ඉතින් අපි දැන් කුඹුරට ඇවිල්ලා ඉන්නේ. මේ පාරම් මේ අම්පාරේ කපන්න ටිකක් අමාරු වෙයි. මොකද මේ හොඳටම වැස්සා. ඉතින් වැස්ස හින්දා කුඹුරු වෙරෙනවා. ඩීසල් වෙස්ට් එක ටිකක් වැඩි වෙනවා. ඉතින් ඒ හින්දා හොඳ මිලක් තියෙන්න වෙයි. ඒ වුණාට ඉතින් අඩුවට කපන්නේ කට්ටියම ගණන් උස්සන්නත් බෑ. බජාර් එකේ යන ගාන තමයි කපන්නේ. බලමු අපි කොහොමද කපන්නේ කියලා. මම වීඩියෝ එක දෙන්නම් දැන්. මෙතන තමයි බෙඩ් එක නැවැත්තුවේ. මේ තියෙන ටිකක් කැපුවා. වැස්සට කලින්. මේ අනිත් එක කපන්න යන්නේ. ඉතින් අපි බලමු එතෙන්ද ගිහිල්ලා. ගයිස් මම අද උදේම නාගත්තා ගමනක් යන්න තියෙනවා මේ මගේ බයික් එකේ ඉන්ෂුරන්ස් එක ගෙවලා. ඉතින් ගිය මාසේ 26 ඉවරනේ මේ පෙබරවාරි. අද ඇවිල්ලා පෙබරවාරි 17. ඉතින් ඒ වෙනකන් මඩ කල්පු එහෙම දිව්වා. හොරෙන් තමයි ගියේ. වෙලාවට නැවැත්තුවේ නැහැ. ඉතින් අදවත් ගිහිල්ලා හදන් එන්න ඕනේ. ඒ මම දැන් මේ යන්නේ මේ ඉන්ෂුරන්ස් කාඩ් එක හදන් එන්න. ඉතින් මැෂින් එක නම් වැඩ. අපි ඇවිල්ලා මැෂින් එක ගාවට යන් මම ඉක්මනට ගිහිල්ලා ඉන්ෂුරන්ස් කාඩ් එක හදාගෙන එන්නම්. මෙතන ඉඳන් යන්න ඕනේ උහුණු ටවුන් එකෙත් නෑ අම්පාරට යන්න ඕනේ. අම්පාර ගිහිල්ලා තමයි හදාගෙන එන්න වෙන්නේ. මෙහෙ ඉඳන් කිලෝමීටර තියෙනවා 20ක් විතර තියෙනවා අම්පාරට. ඉතින් ඒක ඉක්මනට ගිහිල්ලා හදාගෙන එන්න ඕනේ. මොකද ඩීසල් ගේන්න යන්නත් තියෙනවා. යන්නේ නැහැ බයික් එකේ. ඩීසල් ගේන්නවත් පොලිසියෙන් ඇල්ලුවොත් එහෙම එතනත් දඩ දෙන්න එපයි. එහෙනම් මම ඉක්මනට එක හදාගෙන එන්නම්. ඊට පස්සේ අපි යමු මැෂින් එක ගාවට. ගයිස් අපි ඩීසල් ගේන්න යනවා දැන්. ඉන්ෂුරන්ස් කාඩ් එක නම් හදාගත්තා. හදාගෙන ආවිල්ලා මේ ආපු ගමන් ආය අනිත් පැත්තට යනවා ඩීසල් ටික ගේන්න. ගයිස් ඩීසල් ටික නම් දැන් අරන් ආවා. ඉන්නේ කුඹුර ගාව. මෙතන නම් පාළු ගෙදරක් තියෙන්නේ. මේකේ හොල්මනුත් තියනවලු. කුඹුර පල්ලෙහාට අරයි යන්න තමයි දැන් වැඩේ. ට්‍රැක්ටර් එනකන් ඉන්න වෙනවා වීලෝඩ් එක අරගෙන. ඒක ආවට පස්සේ තමයි ඩීසල් කෑන් එක දාගෙන යන්න වෙන්නේ. බලමු කරේ තියා යන්න වෙයිද දන්නේ. ඊට කලින් ඩීසල් ඉවරනොත් එහෙම.
ගයිස් අපිට ඊයදින්න අපිට ට්‍රැක්ටරේ අයියා හදිසියක් කියලා ට්‍රැක්ටරේ අපිට දීලා ගියා. ගන්න ටිකක් අමාරුයි මේ එරෙනා ලෝඩ් එක දැම්මනේ. මේ බහිනවා ටිකක්. ගන්න ටිකක් අමාරුයි. දැන් උදැල්ල ගෙනලා පොරලා ගන්න යන්නේ. ගයිස් ඉතින් අදට අපේ වැඩ ඉවරයි. මෙතනින් කපලා ඉවරයි. අපි දැන් ගෙදර යනවා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්. ගුඩ් බයි.